චතාරික කාලය තුළ කළ හැකි දේවල් 8ක්. යාඥාව යදුම යනු ස්වාමින් වහන්සේ සමග කරන සුවඳ කතා බහය. ඉතින් ඔබේ ජීවිතයට යාඥාව නිරන්තරයෙන්ම අවශ්‍යය. දිව්‍ය පූජාවට සහභාගී වීම. දිව්‍ය පූජාව යනු කතෝලික අපගේ මුදුන් මල් කඩය. අපි ඉරුදින පූජාවට පමණක් නොව හැකි හැම විටම දිව්‍ය පූජාවට සහභාගී විය යුතුය. එමෙන්ම පාද නමස්කාරයේ භක්ති අභ්‍යාසයටද සහභාගී විය යුතුය. හොඳ පාපොච්චාරණයක් කරගත යුතුය. චතාරික කාලයේදී අපි අපගේ පාපයන්ට මනස්ථාපනය වී සිත් හරවා ගැනීමට හොඳ පාපොච්චාරණයක් කළ යුතුය. උපවාසය දින 40 පුරාවටම අඩුම තරමේ අලුබදාදා හා මහසිකුරාදා දිනවල අප එක්වරු ශීලය රැකිය යුතුය. දන් දීම අපි උපවාසය තුළ ඉතිරි කරන සියල්ලම අන් අය සමග බෙදා හදාගත යුතුය. නිරන්තරයෙන්ම ඇති හැකි ඔබ නැති බැරි අය සමග ආහාර අමුද්‍රව්‍ය රෙදිපිලි ආදිය බෙදාගත යුතුය. සුදෝ බයිබලය තුළ පවසන්නේද අදන දෙකක් ඇති තැනැත්තා නැති පුද්ගලයාට දිය යුතු බවය. කරුණාවන්ත භාවය චතාරික කාලය තුළදී පමණක් නොව ජීවිත කාලය පුරාවටම ඔබ තුළ කරුණාවන්ත භාවයක් තිබිය යුතුය. ඔබට එදිනෙදා ජීවිතයේදී හමුවන පුද්ගලයින් හට සිනහාවකින් සංග්‍රහ කිරීම තුළින් වුවද කරුණාවන්ත විය හැකිය. හොඳ දේවල් කරන්න. ඔබේ ජීවිත කාලය පුරාවටම හොඳ දේ පමණක් කරන්න. අනිත් අය හැම දෙනාටම හැකි හැම විටම හොඳ පමණක් කරන්න. චතාරික කාලයට හේතුව ජේසුස් වහන්සේ බව මතක තියාගන්න. මෙම කාලවකවානුව තුළ අපි ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරනු ලබනවා. අපි විශේෂයෙන්ම එය මතකයේ තබාගත යුතුය.